හරි. දැන් උඩ දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වෙළඳපොළ සමතුලිතය. හරි. වෙනස් වෙන්නේ කොහොමද කියන එක. තේරුණා? ඒතකොට දැන් සමතුලිතය තීරණය වෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ පුතා. නේ? ඉල්ලුමයි සැපයුමයි. නේ? ඉල්ලුම් කරුවන්ගේ අපේක්ෂාවනින් සැපයුම් කරුවන්ගේ අපේක්ෂාවනින් සමාන වෙන තැනට අපි කොහොමද පුතා වෙළඳපොළ සමතුලිතයක් කියලා. නේ? හරි. එතකොට දැන් අපි බලමු කොහොමද මේ සමතුලිතය කියන එක වෙනස් වෙන්නේ. හරි. සමතුලිතය වෙනස් වීම. සමතුලිතය වෙනස් වීම. හරි. සමතුලිතය වෙනස් වීම. දැන් පුතා සමතුලිතයක් ඇති වෙන්නේ කවුරුත් එක්කද? ඉල්ලුම් කරුවන්ගේ අපේක්ෂාවනුයි. විකුණුම් කරුවන්ගේ අපේක්ෂාවනුයි. මේ දෙන්න එකිනෙකට සමාන වෙද්දී අපි කියවනේ වෙළඳපොළ සමතුලිතයක් ඇති වෙනවා කියලා. එතකොට වෙළඳපොළ සමතුලිතයට බලපෑම පුතා ඉල්ලුමයි අනිත් එක්කයා කවුද? සැපයුමයි. නේ? විකුවා ඉල්ලුම් කරුවන්ගේ නේ? මෙතනදී මෙන්න මේ ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි එකිනෙකට ඡේදනය වෙන තැන. විකුවා වෙළඳපොළ සමතුලිතයක් ඇති වෙනවා කියලා නේ. එතන තිබ්බ ලක්ෂණ මොනවද පුතා? ලක්ෂණ මොනවද තිබ්බේ? එකක් තමයි මෙතනදී අදි ඉල්ලුමක් හෝ අදි සැපයුමක් නැහැ. ඒ වගේම ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමානයි. ඒ වගේම ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි සමානයි. අදි ඉල්ලුම් මිලක් හෝ අදි සැපයුම් මිලක් නැහැ. මේ දෙකම ශූන්‍යයි කියලා අපි කතා කරන්නේ. නේ? හරි. එතකොට දැන් බලමු පුතා කොහොමද මේ සමතුලිතය වෙනස් වෙන්නේ? දැන් මෙයානේ වෙනස් වෙන්න ඕනේ මේ දෙන්න එකිනෙකට කැපෙන තැන වෙනස් වෙන්නේ. පුතේ සමතුලිතය තීරණය වෙන්න බලපාන්නේ ඉල්ලුමයි සැපයුමයි නම් හරිද? ඉල්ලුමයි සැපයුමයි නම් මෙයා වෙනස් වෙන්නත් බලපාන්න ඕනේ කවුද? මේ දෙන්නම තමයි. හරි. අපි මේක එන්න මේ chart එකකින් පැහැදිලි කරගමු. හරි. chart එකක් ගමු. මම මේක පුතා කොටස් තුනකට බෙදා ගන්නවා. හරි. සම්පූර්ණම තුව කරන් ගහගමු. හරි. දැන් මෙයා වෙනස් වෙන්න බලපාන්න ඕනි ඉල්ලුමයි සැපයුමයි. හරි. පුතේ එකක් තමයි ඉල්ලුම ස්ථාවරව තියෙද්දි සැපයුම වෙනස් වෙන්න පුළුවන්. මේ පළවෙනි මොකද්ද? ඉල්ලුම ස්ථාවරයි සැපයුම වෙනස් වෙනවා. හරි. ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම් වක්‍රය ඒ විදිහටම තියෙනවා. හැබැයි සැපයුම් වක්‍රය වමට හරි දකුණට හරි විතැන් වෙන්න පුළුවන්. එතකොට සමතුලිතය වෙනස් වෙනවනේ. අනිත් එක මොකද්ද පුතා? මම ඒව මෙතන ලියා ගන්නවා. සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුම වෙනස් වීම. හරි. ඒ කියන්නේ සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. එයා හිටිය විදිහටම ඉන්නවා. හැබැයි ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්න පුළුවන්. වමට යන්නත් පුළුවන්, දකුණට යන්නත් පුළුවන්. හරි විතැන් වෙලා මෙන්න මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ. දැන් මේ දෙකේම කතා කරා එක්කෙනෙක් ස්ථාවරයි නේ. එක්කෝ මේ දෙන්නම වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉල්ලුම හා සැපයුම දෙකම වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වෙන්න පුළුවන්. අන්න වෙළඳපොළ සමතුලිතය වෙනස් වෙන අවස්ථා. හරිද? පැහැදිලිද? හරි. දැන් අපි ගත්තොත් එහෙම ඉල්ලුම ස්ථාවරව තිබෙදී සැපයුම වෙනස් වෙන එකට පුතා. නේ? මේ කොටස් දෙකකට බෙදා ගන්නවා.
සැපයුම වෙනස් වෙන්න පුළුවන් කොහොමද? සැපයුම වැඩි වෙන්න පුළුවන්. අනිත් එක සැපයුම අඩු වෙන්න පුළුවන්. නේ? සැපයුම වැඩි වෙනවට අපි කියන සැපයුම වක්‍රය දකුණට විතැන් වෙන්න පුළුවන්. සැපයුම අඩු වෙනවනම් අපි ඒකට කියන පුතා සැපයුම වක්‍රය වමට විතැන් වෙනවා කියලා. හරි? මෙහෙම ලියාගමු. සැපයුම වැඩිවීම මෙතන යන සැපයුම අඩුවීම. හරි? සැපයුම වැඩිවීම අනිත් එක සැපයුම අඩුවීම. හරිද? හරි. මම නිකන්ට වක්‍ර ටිකක් අදින්නම්. ඉල්ලුම ස්ථාවරයි. මෙබුතේ ඉල්ලුම ස්ථාවරයි. හරි? දැන් ඉල්ලුම වක්‍රය ඒ විදිහටම තියෙනවා. මම තව සැපයුම් වක්‍රයකුත් ඇද ගන්නවා. සැපයුම් වක්‍රයකුත් ඇඳගත්තා. හරි? මෙන්න මෙතනදී වෙළඳපොළ සමතුලිතයි. හරි? P1 යටතේ Q1 ප්‍රමාණය. හරි? ඔන්න වෙළඳපොළ සමතුලිතය ඇති වුණේ ඔන්න උතනදී. හරිද? දැන් මෙයා කියන්නේ මොකද්ද පුතා? සැපයුම වැඩි වෙනවා. හරි? සැපයුම වැඩි වෙනවා. ඉතින් දන්නවා සැපයුම වැඩි වෙනවා නම් සැපයුම වක්‍රය කොහෙද යන්නේ? කොහෙද යන්නේ? දකුණට විතැන් වෙන්න ඕනේ. නේ? දකුණට විතැන් වෙන්න ඕනේ. මෙයා වෙන අපි දකුණට යමු. මම S1 S2 දක්වා දකුණට විතැන් කරා. හරි? දකුණට විතැන් කරා. දැන් බලන්න පුතා මේ රතු පාට සැපයුම් වක්‍රයයි නිල් පාට ඉල්ලුම් වක්‍රයයි දෙන්න කැපෙන තැන තමයි අලුත් සමතුලිතය ඇති වෙලා තියෙන්නේ. මෙන්න මෙතන මේ P2 මිලක් යටතේ Q2 මිලක් මම E2 කියලා දාගන්නවා. හරි? E2 කියලා දාගත්තා. හරි. මෙතන බැලුවොත් පුතේ බලන්න සමතුලිත මිලට මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිලට මොකද වෙලා තියෙන්නේ? P1 හිටපු එක්කෙනා P2 දක්වා අඩු වෙලා තියෙනවා. නේ? P1 හිටපු එක්කෙනා P2 දක්වා අඩු වෙලා තියෙනවා. ප්‍රමාණයට මොකද උනේ? ප්‍රමාණයට මොකද උනේ? සමතුලිත ප්‍රමාණය පුතා Q1 ඉඳන් Q2 දක්වා වැඩි වෙලා තියෙනවා. හරි? ඔන්න සැපේම වැඩි වෙච්ච නිසා උණ වැඩි. පැහැදිලිද? එයාට ලියාගමු අපි මෙතන. මොකද උනේ? මිල සමතුලිත මිල P1 සිට P2 දක්වා අඩු වේ. හරි? අඩු වේ. ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය Q1 ඉඳලා Q2 දක්වා වැඩි වේ. හරි? වැඩි වේ. ඕකනේ ඔන්න සැපෙම වැඩි වුණා. කවුද? ඉල්ලුම ස්ථාවරව තිබියදී පුතේ. හරිද? බලමු දැන් සැපෙම අඩු වෙනවා. හරි ඒකටත් අපි ඇඳලා බලමු නේ. හරි. මා දින්නම් ඉල්ලුම් වක්‍රයකුයි සැපෙම වක්‍රයකුයි. හරි. මෙන්න සැපෙම වක්‍රය ඉල්ලුම් වක්‍රයයි. එහෙනම් මෙන්න මෙතන තමයි අපේ සමතුලිතය ඇති වෙන්නේ. P1 මිල යටතේ Q1 ප්‍රමාණයක්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ සැපෙමට බලපාන සාධක වෙනස් වෙච්ච නිසා සැපෙම වමට විතැන් වෙලා තියෙනවා පුතේ. හරි සැපෙම අඩු වෙලා තියෙනවා. නේ? සැපෙම අඩු වෙලා. එහෙනම් සැපෙම අඩු වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? සැපෙම වක්‍රය වමට විතැන් කරන්න. අන්න මේ S2 දක්වා සැපෙම වක්‍රය වමට විතැන් කරා. හරි. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අලුත් සැපෙම වක්‍රය පුතා මේ රතු පාට එක. හරි. එහෙනම් පරණ ඉල්ලුම් වක්‍රයයි අලුත් සැපෙම වක්‍රයයි කැපෙන තැන තමයි දැන් අලුත් සමතුලිතය ඇති වෙලා තියෙන්නේ. හරි. අලුතෙන්ම වෙළඳපොළ සමතුලිත වෙන්නේ මෙන්න මෙතනදී P2 මිලක් යටතේ Q2 ප්‍රමාණය. හරිද? මොකද වෙලා තියෙන්නේ? මෙයා P1 ඉඳන් P2 දක්වා වැඩි වෙලා තියෙනවා. ප්‍රමාණය Q1 ඉඳන් Q2 දක්වා අඩු වෙලා තියෙනවා. හරි. දැන් ඒකත් ලියාගමු. හරි. මොකද වෙලා තියෙන්නේ? මිල P1 සිට P2 දක්වා වැඩි වේ. වැඩි වේ. ප්‍රමාණය Q1 සිට Q2 දක්වා
අඩුවේ. අඩුවේ. හරිද? හරි. උඩ ඉල්ලුම ස්ථාවරව තිබෙද්දී සැපයුම වෙනස් වෙද්දී පුතා මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි අරයව කතා කරලා මෙතනට එමු. නේ? හරි. සැපයුම ස්ථාවරව තියදී ඉල්ලුම වෙනස් වෙනවා. හරි. එහෙනම් සැපයුම වක්‍රයට දැන් බලපෑමක් වෙන්නේ නැහැ. කාටද බලපාන්නේ? දැන් මෙතනදී බලපාන්නේ පුතා ඉල්ලුම් වක්‍රයට. හරිද? හරි. ගත්ත අපි එතකොට දෙකකට බෙදාගමු. තේරෙනවද උඩ? හරි. එහෙනම් ඉල්ලුම වැඩි වෙන්න පුළුවන් ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඔය දෙකට වෙන්න පුළුවන් නේ. ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් විදි දෙකයිනේ. ඉල්ලුම වැඩි වෙනවා, ඉල්ලුම අඩු වෙනවා. හරි. එහෙනම් අපි අදින් බලන්නේ ඉස්සෙල්ලාම ඉල්ලුම අඩු කරලා බලමු. මේක ඉල්ලුම වක්‍රයක් යනදා සැපේම වක්‍රයක් යනවා. මෙන්න මෙතනදී සමතුලිතයි. P1 Q1 යටතේ E. හරිද? හරි. දැන් මොකද වෙන්නේ පුතා? හා සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සැපයුම ස්ථාවරයි. හරි. වෙනස් වෙන්නේ කවුද? ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුම අඩු වෙන්න ඕනේ. අපි දන්නවා ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම වක්‍රය කොහෙද යන්නේ? වමට දකුණට යන්නේ. කියන්නේ වමට දකුණට යන්නේ. ඉල්ලුම වක්‍රය වමට විතැන් වෙනවා. නේ? ඉල්ලුම වක්‍රය වමට විතැන් වෙනවා. එහෙනම් අපි D2 දක්වා විතැන් කරමු. D2 දක්වා අඩු වුණා. හරි. D2 දක්වා අඩු වුණා. එහෙනම් බලන්න දැන් අලුත් සමතුලිතය කොතනද තියෙන්නේ? මෙන්න මෙතන E2 කියලා අපි මාක් කරගමු. E2. හරි. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? පරණ සැපයුම් වක්‍රය අලුත් ඉල්ලුම් වක්‍රය කැපිලා තියෙනවා මෙන්න මෙතනදී. නේ? දැන් එතනදී තමයි අලුතෙන් සමතුලිතය ඇති වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් බලන්න මොකද වෙලා තියෙන්නේ? මිල P1 ඉඳලා P2 දක්වා මොන වෙලාද උදා? අඩු වෙලා නේද? මෙයා අඩු වෙලා අඩු වේ. ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ප්‍රමාණයත් Q1 ඉඳන් Q2 දක්වා අඩු වෙලා නේ? හරි. මෙයත් ප්‍රමාණයත් අඩු වෙලා මිලත් අඩු වෙලා. හරි. බලන්න ඊට පස්සේ ඉල්ලුම වැඩි වීම. ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නේ කියලා බලමු අපි. ඉල්ලුම් වක්‍රයක් ඇඳලා සැපයුම් වක්‍රයක් ඇඳලා. හරි Q1 P1 යටතේ සමතුලිතය ඇති වෙලා තියෙනවා. E. හරි. දැන් පුතා මොකද්ද වෙන්න ඕනේ? ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. හරි. ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රය කොහෙට යනවද? දකුණට විතැන් වෙන්න ඕනේ. නේ? දකුණට විතැන් වෙන්න ඕනේ. දැන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් කරන්න. මෙන්න D2 දක්වා දකුණට විතැන් වෙලා තියෙනවා. එතන E2 කියලා දාමු. හරි E2. එහෙනම් මෙතනදී අලුත් සැපයුම් අලුත් ඉල්ලුම් වක්‍රයයි පරණ සැපයුම් වක්‍රයයි කැපෙන තැන මෙන්න මෙතනනේ P2 මෙයා Q2 කියලා මම දානවා. මොකද වෙලා තියෙන්නේ? මිලත් වැඩි වෙලා ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. මිලත් වැඩි වෙලා ප්‍රමාණයත් වැඩි වෙලා. හරි මේ ලස්සන දේවල් ටිකක් තියෙනවා අපි ඒ ටික අන්තිමේම ලියාගමු. හරි. බලන්න මොකද වෙලා තියෙන්නේ? P1 සිට P2 දක්වා වැඩි වේ. වැඩි වේ. ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ පුතා? Q1 ඉඳන් Q2 දක්වා අඩු වේ. අඩු වේ. හරිද? ඕකේද? මේ ටික ඕකේද? ඉල්ලුම ස්ථාවරව තිබෙදී සැපයුම වෙනස් වෙන එක කතා කරා. ඒක අවුලක් නැහැ. හරි? සැපයුම ස්ථාවරව තිබෙදී ඉල්ලුම වෙනස් වෙන එක කතා කරා. ඒකත් අවුලක් නැහැ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා පුතා ඉල්ලුමයි සැපයුමයි දෙන්නම වෙනස් වෙනවා. හරි? දැන් එන වක්‍ර දෙකම මොනවා වෙන්න ඕනද? වක්‍ර දෙකම වෙනස් වෙන්න ඕනේ. ඕකේ? හරි. බලමු එහෙනම්. මොකද්ද වෙන්න පුළුවන්? හ්ම්.
මෙයා පුතා වෙනස් වෙන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. හරි. මොකද ඉල්ලුමයි සැපේමයි දෙන්නම ඉන්නවනේ දැන්. එකක් තමයි ඉල්ලුමත් වැඩි වෙනවා. ඉල්ලුමත් වැඩි වෙනවා. සැපයුමත් වැඩි වෙනවා. මේ වක්‍ර දෙකම වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉල්ලුම අඩු වෙනවා සැපයුමත් අඩු වෙනවා. හරි ඉල්ලුමත් අඩු වෙනවා සැපයුමත් අඩු වෙනවා. අනිත් එක තමයි මේ දෙන දෙපැත්තට යන්න පුළුවන්. ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙන්න පුළුවන්. අනිත් එක ඉල්ලුම අඩු වෙලා සැපයුම වැඩි වෙන්න පුළුවන්. හරි. ඔන්න අවස්ථා හතරක් තියෙනවා. හරි. මේ බෙදා ගන්න පුතා මගේ ඉඩමදි නිසා හොඳ. ඔයාලා ගානට කොලේ තියාගන්න ඕන. හරිද? හරි. right. බා ඉල්ලුමයි සැපේමයි. right. පළවෙනි බලමු. ඉල්ලුම වැඩි වෙනවා. සැපයුමත් වැඩි වෙනවා. හරි. ඉල්ලුමයි සැපයුමයි දෙකම වැඩි වෙන්න ඕන. ඉල්ලුමත් වැඩි වෙනවා සැපයුමත් වැඩි වෙනවා. P Q මෙන්න පරණ සමතුලිතය. හරි දැන් සමතුලිත වෙලා තියෙන්නේ මෙන්න මෙතන E ගේ. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? විවිධ බල බලවේග නිසා කවුද වෙනස් වෙන්නේ පුතා? ඉල්ලුම වැඩි වෙනවා. හරි අලුතෙන් ඉල්ලුම් වක්‍රයක් අදිමු. D2 දක්වා විතැන් වෙනවා. D2 දක්වා විතැන් වෙනවා. දකුණට විතැන් වෙනවා. හරි. සැපයුමත් වැඩි වෙනවා. එහෙනම් සැපයුම් වක්‍රයත් මොනවා වෙනවද පුතා? සැපයුම් වක්‍රයත් මෙන්න මෙහෙම විතැන් වෙනවා. S2 දක්වා. හරි. S2 දක්වා විතැන් වෙනවා. දැන් මොකද වෙන්නේ බලන්න? මොකද වෙන්නේ? දැන් Q2 කියලා ආවා. හැබැයි මිලට මොකද උනේ? මිල දැන් මෙතනදී අපිට පේනවා මිල නිකන් වෙනස් වෙලා නැහැ. නේ? මිල වෙනස් වෙලා නැහැ. පුතා මිල වෙනස් වෙලා නැත්තේ මම මේ වෙතෙන් කරලා තියෙන්නේ ඉල්ලුමයි සැපයුමයි වක්‍ර දෙකේම පරතර එක සමානයි. කියන්නේ ඉල්ලුම වෙනස් වුණ ප්‍රතිශතයට සමානවම තමයි සැපයුමත් වෙනස් කරලා තියෙන්නේ. ඒතකොට මිල ස්ථාවරව තියෙනවා. හැබැයි ඕකේ අපි හිතමුකෝ මෙහෙම සැපයුමට වඩා ඉල්ලුම අඩුවෙන් විතැන් වෙලා තියෙනවා. එහෙම වුණොත් මේ හරියින් වගේ යන්නේ නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මිල අඩු වෙන්න බලපානවා. හරි. එහෙම නැත්තම් සැපයුමට වඩා ඉල්ලුව තව වැඩියෙන් විතැන් වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. හරි. මොකද වෙන්නේ? මිල වැඩි වෙන්න බලපානවා. හරි. එහෙනම් මෙතනදී අපිට හරියටම මිලට වෙන බලපෑම කියන්න බෑ. හරි. හරියටම මිලට වෙන බලපෑම කියන්න වෙන්නේ මේ දෙන්න වෙනස් වෙන ප්‍රතිශතයත් එක්ක. හරි. අරයට වඩා මෙයා වෙනස් වෙනවා නම් මිලට මොකක්ද වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හරි. හැබැයි මෙතනදී අපිට හරියටම මිල කියන්න බෑ. හරි. නේ? එහෙනම් මිලට වන බලපෑම අපිට කියන්න බෑ. මෙතනදී P අවිනිශ්චිතයි. හරි P අවිනිශ්චිතයි. හැබැයි Q2 මොකද වෙන්නේ? Q මොකද වෙන්නේ? Q1 සිට Q2 දක්වා වැඩි වෙනවා. නේ? Q1 සිට Q2 දක්වා වැඩි වෙනවා. මේක මාක් කරගන්න P අවිනිශ්චිතයි. හරි? P අවිනිශ්චිතයි. හැබැයි අපිට කියලා තිබ්බොත් එහෙම ඉල්ලුමට වඩා සැපයුම වැඩියෙන් වැඩි වෙලා. හරි? නැත්තම් සැපයුමට වඩා ඉල්ලුම වැඩියෙන් වැඩි වෙලා. එහෙම වුත් අපිට කියන්න පුළුවන්. මිලට මොකද වෙන්නේ කියලා. හරි? මිලට මොකද වෙන්නේ කියලා අපිට එහෙමනොත් කියන්න පුළුවන් ප්‍රතිශතයත් එක්කම දීලා තියෙනවා. හරි. අනිත් එක බලන්න. ඉල්ලුමත් අඩු වෙනවා සැපයුමත් අඩු වෙනවා. ඉල්ලුමත් අඩු වෙනවා සැපයුමත් අඩු වෙනවා. P1 Q1 කියලා දාගත්තා. හරි. මෙතන E2 කියලා. දැන් මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙලා. ඉල්ලුම් වක්‍රය වමට ඉතින් කරන්න.
හරි. D2 දක්වා ඔන්න විතැන් කරා. සැපයුමත් මොනවා වෙලාද පුතා? අඩු වෙලා තියෙනවා. එහෙනම් සැපයුම වක්‍රත් කොහොමද විතැන් කරන්න පුතේ? S2 දක්වා. දැන් බලන්න මේ රතු පාට ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි දෙක එකිනෙකට කැපිලා තියෙන තැන නේ. අලුත් සමතුලිතය. මෙන්න මෙතන නේද? මෙතන කැපිලා තියෙන මෙතනනේ. මෙතන කැපිලා තියෙන නේ. Q1 Q2 P. මෙතනත් මොකද වෙන්නේ? හා? මෙතනත් මොකද වෙන්නේ? මේ දෙන්නම වෙනස් වෙලා තියෙන එක පුතා අපිට හරියටම නිශ්චිතවම කියන්න බෑ මේ මිල නේ. මෙතන පේන විදිහට මිල නිකන් වෙනස් වෙලා නැහැ වගේ නේ. හැබැයි අපිට දීලා තිබ්බොත් එහෙම සැපෙමුට වඩා ඉල්ලුම හරි මෙච්චරක් වෙනස් වෙලා තියෙනවා. ඉල්ලුමට වඩා සැපෙම මෙච්චරක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපිට අඩියටම කියන්න පුළුවන් මිලට මොකද්ද වෙන්නේ කියලා. හරි. හැබැයි ප්‍රමාණය නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ පුතා? ප්‍රමාණය නම් අනිවාර්යෙන්ම අඩු වෙලා තියෙනවා. නේ? මෙයා මෙතන වැඩි වෙලා මෙයා අනිවාර්යෙන්ම අඩු වෙලා. එහෙනම් අපිට මෙතන කියන්න පුළුවන් පුතා P අවිනිශ්චිතයි. P අවිනිශ්චිතයි. හැබැයි Q1 සිට Q2 දක්වා Q මොන වෙලාද? වැඩි වෙලා තියෙනවා නේ. මෙතන P අවිනිශ්චිතයි. මෙයා වැඩි වෙලා තියෙනවා. P අවිනිශ්චිතයි මෙතන. මෙතනත් P අවිනිශ්චිතයි නේ. හරි. පැහැදිලිද? හරි. එතන අපිට කිව්වොත් එහෙම මෙයා වෙනස් වෙන ප්‍රතිශතය අපිට දීලා තිබ්බොත් ඒ මොනොත් අපිට කියන්න පුළුවන් මිලට මොකද වෙන්නේ කියලා. හරි MCQ කරද්දී හොඳට පරිස්සමෙන් හොඳට එක දීලා තියෙනවද නැද්ද කියලා හොඳට බලන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද්ද? ඉල්ලුම වැඩි වෙනවා සැපයුම අඩු වෙනවා. හරි ඉල්ලුම වැඩි වෙනවා සැපයුම අඩු වෙනවා. හරිම අපි එකක්. හරි P1 Q1 කියලා ඔන්න සමතුලිතව මාක් කරගත්තා. හරි මොකද්ද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම වක්‍රය කොහෙද යන්න ඕනේ පුතා? ඉල්ලුම වක්‍රය දකුණට විතැන් කරමු. නේ? D2 දක්වා විතැන් කරමු. D2 දක්වා විතැන් කරා. සැපයුම මොනවා වෙලාද? අඩු වෙලා. සැපයුම අඩු වෙලා යන සැපයුම වක්‍රය වමට විතැන් කරා. S2 දක්වා. මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මිල නම් ෂුවර්ම මොනවා වෙලාද? වැඩි වෙලා තියෙනවානේ. මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මෙතනදිත් තරකේ වගේමයි. ප්‍රමාණයට වන බලපෑම පුතා අපිට හරියටම කියන්න බෑ. හරි. මෙයාලා සමානව වෙනස් වුණා නම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය ස්ථාවරයි. හැබැයි මෙයා වෙනස් වෙලා තිබ්බොත් ඉල්ලුමට වඩා සැපෙම, සැපෙමට වඩා ඉල්ලුම. එහෙම වෙනස් වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ? අපේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හරි. සමතුලිත ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? P වැඩි වෙනවා. P1 සිට P2 දක්වා වැඩි වෙලා. හැබැයි Q මොනවා වෙලාද පුතා? අවිනිශ්චිතයි. සිටුේෂන් එක බලලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ හරියටම කියන්න බෑ. හරි. හරියටම කියන්න බෑ. අපිට සිටුේෂන් එක දීලා තියෙන එකත් එක්ක තමයි අපිට ඒක කියන්න වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අනිත් එක්ක එනවා බලන්න. එයත් ඔය වගේම හරිම ලේසි. හරි. හරි. මෙන්න දේවල් නැහැ වගේ නේ. එකපාර ඔලුවට දාගන්න. P Q. හරි මෙන්න මෙතන සමතුලිත වෙලා තියෙනවා. පුතා ඉල්ලුම අඩු කරන්න. ඉල්ලුම අඩු කරන්න ඊසි නේද? ඉල්ලුම අඩු කරන්න. සැපයුම මොනා කරන්නද? සැපයුම වැඩි කරන්න. සැපයුම වක්‍රය දකුණට ඉත්තනි කරන්න. මොකද වෙන්නේ? මිල නම් ෂුවර් එකටම අඩු වෙලා තියෙනවා නේ. හැබැයි මෙයාට මොන බලපෑම මේකෙදි කියන්න බෑ. නේ? හරි ලස්සනයි නේ. මොකක්ද වෙන්නේ? මිල P1 සිට P2 දක්වා අඩු වෙලා
Q මොනවා වෙලාද? අවිනිශ්චිතයි. හරි Q අවිනිශ්චිතයි. නේ? හරි. ඔක තමයි පුතා. මෙන්න මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන් අවස්ථා ටික. හරිද? හරි. දැන් යටින් මෙතනදී අර ලස්සන දේවල් ටිකක් වුණානේ. මෙයාට වඩා මෙයා වෙනස් වෙනවා නම් මෙයා වෙනස් වෙන්න පුළුවන්. මෙයාට වඩා මෙයා වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න පුළුවන් කියලා අපි කිව්වේ නේ. හරි. බලන්න. මේක මේ පේනවා නේද? S D කියලා දාගන්න. හරි. සැපයුම වෙනස් වෙනවාට වඩා හරි. සැපයුම වෙනස් වෙන ප්‍රතිශතයට වඩා හරි. සැපයුමට වඩා වැඩියෙන් ඉල්ලුම වෙනස් වෙනවා නම් හරි. සැපයුම වැඩි වෙනවට වඩා වැඩියෙන් ඉල්ලුම වැඩි වෙලා. සැපයුම වැඩි වෙනවට වඩා ඉල්ලුම වැඩි වෙලා. නම් මොකද වෙන්නේ මිලට? මෙතනදි මිල මොකද වෙන්නේ පුතේ? මෙතනදි මිල සැපයුම වැඩි වෙලා තියෙනවා. හරි ඕකේ. සැපයුම වැඩි. ඊට වඩා වැඩියෙන් ඉල්ලුම වැඩි වෙලා මේ ඉල්ලුම ඊටත් වඩා වැඩියෙන් වැඩි වෙලා. මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. හරි? මිල වැඩි වෙනවා. අනිත් පැත්තට සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා තියෙන අඩුවෙන්. හරි? සැපයුමට වඩා ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා තියෙන අඩුවෙන්. හරි? සැපයුම තමයි දැන් වැඩියෙන් වැඩි වෙලා තියෙන්නේ. මොකද වෙන්නේ? මෙයා තව පොඩ්ඩක් මෙහෙට එනවනේ. මිල මොකද වෙන්නේ? මිල අඩු වෙන එකට වෙන්නේ. P අඩු වේ. අනිත් එක පුතා සැපේම වෙන වැඩි වෙලා තියෙන්නේ සමානව නම් ඉල්ලුමට. මොකද වෙන්නේ? P ස්ථාවරයි. P ස්ථාවරයි. හරි P වෙනස් වෙන්නේ නැහැ. එකත් මාක් කරගන්න. හරි. වැදගත්. MCQ කරද්දි ගොඩක් වැදගත්. හොඳේ? හරි. මෙයක් බලමු එහෙනම් අපි ඔහොම. ඉල්ලුමයි සැපේමයි දෙකම අඩු වෙනවා. හරි. සැපේම අඩු වෙලා තියෙන්නේ ඉල්ලුමට වඩා අඩු වෙන්න. මොකද වෙන්නේ මිලට? සැපයුම අඩු වෙලා තියෙනවා. හරි. ඉල්ලුම ඊට වඩා වැඩියෙන් අඩු වෙලා තියෙනවා. කියන්නේ ඉල්ලුම තව මෙහෙට එනවා. නේ? මිල මොනවා වෙනවද පුතා? මිල අඩු වෙලා තියෙනවා. මිල අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තට සැපයුමට වඩා අඩුවෙන් තමයි ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. මොකද වෙන්නේ? සැපයුමට වඩා අඩුවෙන් අඩු වෙලා තියෙන්නේ. හරි. කියන්නේ සැපයුමට වඩා අඩුවෙන් කියන්නේ මෙන්න මෙහෙට එනවා කියලා කියන්නේ. මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. මේ දෙන්න සමානව නම් අඩු වෙලා තියෙන්නේ. සමානව නම් අඩු වෙලා තියෙන්නේ මොකද වෙන්නේ? P ස්ථාවරයි. හරි. P ස්ථාවරයි. P වෙනස් වෙන්නේ නැහැ. හරි. P වෙනස් වෙන්නේ නැහැ. හරි. බලන්න මෙතන ඉල්ලුම වැඩි වෙනවා සැපයුම අඩු වෙනවා. බලමු මෙතනත්. දැන් ඉල්ලුමට වඩා අපි හිතමුකෝ සැපයුම අඩු වෙනවා ඊට වඩා වැඩියෙන් අපේ ඉල්ලුම වැඩි වෙලා. ඉල්ලුම වැඩි වෙලා. මොකද වෙන්නේ Pට? Pට නෙමෙයි දැන් Qට වෙනස් වෙන්නේ. මේ Q නේ අපේ අවිනිශ්චිත. දැන් Qට මොකද වෙන්නේ කියලා බලමු. හරි. සැපයුම අඩු වෙනවා පුතා. මේ සැපයුම අඩු වෙලා තියෙන්නේ ඉල්ලුමට වඩා අඩුවෙන්. කියන්නේ ඉල්ලුම තමයි වැඩිපුර වැඩි වෙලා තියෙන්නේ. නේ? කියන්නේ මේ වගේ හරියක් නේද? මොකද වෙන්නේ? අපේ Q වැඩි වෙනවා. Q වැඩි වෙනවා. අනිත් එක සැපයුම අඩු වෙනවා. ඊට වඩා අඩුවෙන් තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. Qට මොකද වෙන්නේ බලන්න? Qට මොකද වෙන්නේ? සැපයුම තමයි වැඩිපුර අඩු වෙලා තියෙන්නේ. මෙයා තව මෙහෙට යනවා. නේ? Q මොකද වෙන්නේ? Q අඩු වෙනවා පුතා. Q අඩු වෙනවා. මේ දෙන්න සමානම නම් Q ස්ථාවරයි. හරි. Q ස්ථාවරයි. ඊට පස්සේ මේකෙත් බලන්න ඔය විදිහටම. මේකෙත් බලන්න. මේක වෙලාව මොකද වෙන්නේ? සැපයුම වැඩි වෙනවට වඩා වැඩියෙන් ඉල්ලුම අඩු වෙලා.
සැපයුම වැඩි වෙනවට වඩා වැඩියෙන් ඉල්ලුම අඩු වෙලා Q මොනවා වෙනවද පුතේ? Q අඩු වෙනවා. සැපයුම අඩු වෙනවට සැපයුම වැඩි වෙනවට වඩා අඩුවෙන් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. මොකද වෙන්නේ? Q වැඩි වෙනවා. සැපයුමයි ඉල්ලුමයි සමානව නම් හරි වෙනස් වෙලා තියෙන්නේ. මොකද වෙන්නේ? සමානව වෙනස් වෙලා තියෙන Q ස්ථාවරයි. Q ස්ථාවරයි. Q වෙනස් වෙන්නේ නැහැ. ওই ටිකනේ වෙන්නේ. හරිද? පැහැදිලිද? ඔයාලට ඇදලා බලන්න. මේක තව ඔලුවට දාගන්න පුළුවන්. ඔයාලා මේ ටිකත් ඇදලා බලන්න. හරි? මෙන්න මේ කියපු තුනත් ඇදලා බලන්න. මේ යටින් ලියලා තියෙන තුන. එකෙත් ඇදලා බලන්න P ටයි Q ටයි. මොකද වෙන්නේ? P මොකද වෙන්නේ? කියලා ඇදලා බලන්න. මොකද මේවා MCQ කරද්දි පුතා හරි වැදගත්. හරි? හරි වැදගත්. තිතට දැනගෙන ඉන්න ඕනේ. හරි? ලකුණක් කියලා කියන්නේ සම්පූර්ණ රෑන්කයක් වෙනස් වෙනවා. හරි? හරි. මොකුත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද?